දරුවන් සරණයි රාජපක්ෂ නිකාය. මොකද්ද මේ රාජපක්ෂ නිකාය කියලා කියන්නේ? ලංකාවේ ප්‍රධාන වශයෙන් නිකාය සම්ප්‍රදායන් තුනක් තියෙනවා. ඒක නිකාය භේදයක් නෙවෙයි, නිකාය සම්ප්‍රදායන් තුනක්. ප්‍රධාන වශයෙන් සියම් මහා නිකාය, අමරපුර මහා නිකාය, රාමඤ්ඤ මහා නිකාය කියලා නිකාය සම්ප්‍රදායන් තුනක් තියෙනවා. මේ නිකාය සම්ප්‍රදායන් තුන තමයි ලංකාවේ බුද්ධ ශාසනය තුල විවිධාකාරයෙන් පැතිරලා තියෙන්නේ. ඉතින් මේ අතර සියම් මහා නිකාය සහ අමරපුර මහා නිකාය විවිධාකාරයෙන් පාර්ශවයන් කිහිපයකට විභේදනය වෙලා තියෙනවා. රාමඤ්ඤ මහා නිකාය පාර්ශව වලට විභේදනයක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ප්‍රධාන වශයෙන් නිකායවල තුනක් තියෙනවා. එතකොට මොකක්ද මේ රාජපක්ෂ නිකාය? රාජපක්ෂ නිකාය කියලා කියන ව්‍යවහාරය. වර්තමානයේ පවතින ආණ්ඩුව විසින් ආණ්ඩු පක්ෂයේ විසින් තමන්ට විරුද්ධ මතයක් ප්‍රකාශ කරන යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් දැක්කොත් ආණ්ඩු පක්ෂයේ වේවා ආණ්ඩු පක්ෂයේ හිතවාදීන් වේවා භාවිතා කරන වචනය භාවිතා කරන ආයුධය තමයි රාජපක්ෂ නිකාය කියන වචනය. මේ අවස්ථාවේදී අපි තේරුම් ගන්න ඕනි මේ දක්වා ශ්‍රී ලංකාවේ පැවතිච්ච කිසිම ආණ්ඩු පක්ෂයක් වේවා කිසිම දේශපාලන පක්ෂයක් වේවා තමන්ගේ මතයට යම්කිසි භික්ෂුවක් වේවා යම්කිසි ආගමික නායකයෙක් වේවා යම්කිසි පූජ්‍ය පක්ෂයේ යම්කිසි කෙනෙක් තමන්ගේ ප්‍රතිපත්ති වලට තමන් විසින් දරන ක්‍රියාපිළිවෙතට යම්කිසි විරෝධතාවයක් එරෙහිවීමක් දැක්වුවොත් නීච නින්දිත ප්‍රතිචාර දැක්වීමක් සිද්ධ කරලා නැහැ. වර්තමාන ආණ්ඩුව තරම් වර්තමාන පාලක පක්ෂය තරම් නීච නින්දිත ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරලා නැහැ. නමුත් වර්තමාන පාලක පක්ෂය විසින් තමන්ට විරුද්ධ මතයක් ප්‍රකාශ කරන තමන්ට විරුද්ධ අදහස් ප්‍රකාශ කරන තමන් විසින් සිද්ධ කරන ඉතාම නීච නින්දිත ක්‍රියාවන් හෙලා දකින භික්ෂූන් පමණක් නෙවෙයි ආගමික නායකයන්ට නීච නින්දිත ලෙස පහර ගැසීමේ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරමින් යනවා. ඉතින් එතනදී මෙයාලා භාවිතා කරන ප්‍රධානතම ආයුධයක් තමයි මේ රාජපක්ෂ නිකාය කියලා කියන්නේ. මෙතනදී රාජපක්ෂ නිකාය කියන වචනය මේ වෙලාවේදී තමන්ට විරුද්ධව යම්කිසි මතයක් ප්‍රකාශ කරොත් ඒ පුද්ගලයන් V8 ගණගෙඩියෙක් වෙනවා. එහෙම නැත්නම් රාජපක්ෂ නිකාය වෙනවා. මේ වගේ නීච නින්දිත අර පහත් වචන භාවිතා කරලා කට වහන්න උත්සාහ කරනවා, නිහඬ කරන්න උත්සාහ කරනවා. ඒක හරියට අර ඔක අපේ පැරණි කතාවක් තියෙනවා. අර මඩනාගත්ත ඌරා වගේ ඌරේ අර සිංහයේ කූරෙකුට අභියෝග කරනකොට ඌරා මොකද කරන්නේ? අසූචි නාලා. අසූචි නාගෙන කියනවා දැන් පුළුවන් නම් වරෙන් කියලා. ආන්න ඒ වගේ මේ අසූචි නාගත්ත ඌරගේ ක්‍රියාපිළිවෙත තමයි මේ වර්තමාන පාලක පක්ෂය සහ ඒ හිතවාදීන් අනුගමනය කරන්නේ. ඒ ආකාරයට මේ අසූචි නාගත්තට පස්සේ සිංහයෙක් කවදාවත් ඌරත් එක්ක සටන් කරන්න යන්නේ නැහැනේ. ඉතින් ඌරා දිනනවා. අන්න ඒ වගේ මේ අසූචි නාගත්ත ඌරගේ ක්‍රියාපිළිවෙත අනුගමනය කරන ආණ්ඩුව විසින් සහ ආණ්ඩු හිතවාදීන් විසින් භාවිතා කරන ආයුධය තමයි රාජපක්ෂ නිකාය කියන වචනය. ඒ වගේම V8 ගණගෙඩියන් කියන වචනය මේ වගේ ඉතාමත් පහත් වචන භාවිතා කිරීම. ඉතින් මෙතනදී හොඳට තේරුම් ගන්න ඕන කතාවක් තමයි තමන් විසින් සිද්ධ කරන නීච නින්දිත පහත් ක්‍රියාවන්ට යම්කිසි භික්ෂුවක් හෝ වේවා යම්කිසි පූජ්‍ය පක්ෂයේ කෙනෙක් හෝ වේවා සහයෝගය දක්වනවා නම් ඒ කෙනා මොනතරම් පහත් අන්දමේ හැසිරීමක් දැක්කත් මොනතරම් නීච අන්දමේ හැසිරීමක් දැක්කුවත් ඒ කෙනා උත්තරීතර පුද්ගලයෙක් හැටියට හුවා දක්වන්න වර්තමාන ආණ්ඩු හිතවාදීන් සහ වර්තමාන ආණ්ඩුව බොහොම දක්ෂයි බොහොම අභිරුචියෙන් කටයුතු කරනවා. ඒ වගේම තමයි තමන් විසින් සිද්ධ කරන ඉතාමත් පහත් ක්‍රියාවන්ට නීච නින්දිත ක්‍රියාවන්ට දේශද්‍රෝහී ක්‍රියාවන්ට යම් කිසි කෙනෙක් විරුද්ධ වුණොත් ඒ කෙනා මර්ධනය කරන්න ඔය 80 89 කාලේ 71 කාලේ කැරලිවලදී බොහෝ ප්‍රමාණයක් භික්ෂූන් ඝාතනය කරපු පිරිසක්නේ. එතකොට දලදා මාලිගාවට පවා බෝම්බ ප්‍රහාර එල්ල කරපු පිරිසක්නේ. ඉතින් මේ නිසා එයාලා කොහොමත් අපි දන්නවා බෞද්ධ විරෝධී පිරිසක් කියන එක. ඉතින් මේ පිළිබඳව සාක්ෂි සාධක ඕන තරම් තියෙනවානේ. ඉතින් ඒ නිසා ඒ බෞද්ධ විරෝධී පිරිස වර්තමානයේ රට පාලනය කරන බෞද්ධ විරෝධී පිරිස දාදා වහන්සේට පවා බෝම්බ ප්‍රහාර එල්ල කරපු භික්ෂුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් ඝාතනය කරපු. එතකොට ධර්ම දේශනා කරා කියලා සාමාන්‍යයෙන් ඒ කාලේ පැවතිච්ච කැරලි වලට විරුද්ධව යම්කිසි අදහසක් ප්‍රකාශ කරපු භික්ෂුවක් වුණොත් ඒ භික්ෂුවගේ කට ඇතුළට පිස්තෝලේ දාලා වෙඩි තියපු ඒ වගේම අරගෙන ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා ඝාතනය කරලා සිවුරු වල කොතලා ගෙනි තියපු පිරිසක් නේ දැන් මේ වෙනකොට පත් වෙලා ඉන්නේ. ඉතින් මේ පිරිස විසින් වර්තමානයේ ඒ වගේ මිලේච්ඡ ක්‍රියා කරන්න ටිකක් අපහසු නිසා, ඒ වගේ මිලේච්ඡ ක්‍රියා කරන්න අපහසු නිසා නීච නින්දිත ක්‍රියාවන් සිද්ධ කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ නීච නින්දිත ක්‍රියාවන් අතර එක
ක්‍රමවේදයක් තමයි මේ රාජපක්ෂ නිකාය කියලා භාවිතා කරන්නේ. යම්කිසි භික්ෂුවක් වේවා මේ ආකාරයට මේ ආණ්ඩුවට විරුද්ධව එහෙම නැත්නම් මේ පාලක පක්ෂය විසින් සිද්ධ කරන නොහොබිනා ක්‍රියාවන්ට විරුද්ධව කතා කරන සෑම අවස්ථාවකදීම එළියට දාන වචනය තමයි රාජපක්ෂ නිකාය. රාජපක්ෂ නිකාය කියන වචනේ. ඉතින් මේ රාජපක්ෂ නිකාය කියලා මේ විදිහට භික්ෂූන්ගේ කටවහන්න භික්ෂූන් මර්ධනය කර භික්ෂූන් ඒ කතා කරන එක නතර කරන්න ආණ්ඩුවට එරෙහි වෙන එක නවත්තන්න. ගා ගන්න අසූචිතලිය තමන්ගේ ඇඟේ ගා ගන්න අසූචිතලිය තමයි ඒ ඌරා විසින් ගා ගන්නා අසූචිතලිය තමයි රාජපක්ෂ නිකාය කියලා කියන්නේ. එතකොට රාජපක්ෂ නිකාය කියලා කියන වචනය භික්ෂුවන්ට කරන චෝදනාවන්නේ තමන්ගේ ඇඟේ ගා ගන්නා අසූචිතලිය. ඒ කියන්නේ මඩේ ලගින ඌරෙන් තමන්ගේ ඇඟේ ගා ගන්න අසූචිතලියක්. ඇයි? එතකොට මේ අසූචිතලිය තියෙන තැනට සිංහ රාජ්‍යය කිට්ටු වෙන්නේ නැති නිසා. අන්න ඒ නිසා ඒ මඩ නාගත්ත ඌරෝ ජයග්‍රහණය කරන්නේ සැබෑ ජයග්‍රහණයකින් නෙවෙයි අසූචි නාගත්ත ඌරෝ ජයග්‍රහණය කරන්නේ සැබෑ ජයග්‍රහණයක් නෙවෙයි අසූචි ජයග්‍රහණයක්. අන්නේ අසූචි ජයග්‍රහණය පිළිබඳව උදම් අනන එක මේ කියන වර්තමාන ආණ්ඩුවේ සහ ආණ්ඩු හිතවාදීන්ගේ තියෙන එකම විනෝදය.